තිබුණු රටක ඔබතුමාලට බොහොම සන්තෝෂයෙන් ප්‍රකාශ කර සිටිනවා ලොකුම හොරකම් කරපු ආණ්ඩුව වෙනුවට හොරකම බිඳුව දක්වා පහළට බස්සපු එකම ආණ්ඩුව ඔබ තමුන්නාන්සලා හැදුවා ඒක මාලිමාවේ ආණ්ඩුව නෝ ජාතික ජනපරණියා දැන් මේ ආණ්ඩුවේ හොරකම් සිද්ධ වෙන්නේ නැහැ වංචා දූෂණ නාස්ති නැහැ ඔක්කොම හොරකම් නැවැත්තුවොත් අවුරුද්දකට ඉතුරු වෙන මුදල කොච්චර කියලා හිතෙන්නේ ඒක ඔබ තමුන්නාන්සලා තේරුම් ගන්න විශාල මුදලක් කන්දක් ඉතුරු හොරකම් නැවැත්තුවා අර කට්ටිය හොරකම් කරපු නිසා තමයි දුක් විඳින්නේ දැන් අපි ඒක නැවැත්තුවා ඒ හොරකම් කියන්නේ නවත්තපු එක මට කියන්න බෑ මේ හොරකම කියලා කියන්නේ දෙකක් අපි දැන් හොරකම් කරන්නේ නැහැනේ නැවැත්තුවා ඔබේ ඡන්දෙන් ගිය කට්ටිය නීති රීති හදාගෙන අසීමිත සැප සම්පත් භුක්ති විඳා අනවශ්‍ය සැප සම්පත් භුක්ති විඳා අපි ඒවත් නැවැත්තුවා ගොඩක් ඒ ඉතුරු කරගත් එකත් අරකට දැම්මා ආන්න එතකොට මුදල වැඩි වුණා දැන් අපේ ජනාධිපතිතුමා ගන්න ආයවැය කියනකොට ජනාධිපතිතුමා මෙහෙම කිව්වා මෙවර ආයවැය ජනාධිපතිවරයාට වෙන් කරන මුදල පෙර ජනාධිපතිවරුන්ට වෙන් කරන මුදලෙන් 150ක් කපා හරිනු ලැබේ කිව්වා ජනාධිපතිතුමාගේ පතට බෙදාගත්ත එකෙන් භාගයක් අඩු කරා එහෙනම් තේරුම් ගන්න මුන් වැඩිපුර කාලා අපේ ජනාධිපතිතුමාගේ රාජකාරී අවශ්‍යතාවයන්ට ප්‍රමාණය ඉතුරු කරගෙන 50ක් ඉතුරු කරා ඒවා කාට ඉතුරු කරේ මේ රටේ ජනතාවට අයින් කරා ජනාධිපතිතුමාගේ සුඛෝපභෝගී වාහන සංචිතේ වාහන ගොඩක් අයින් කරා සේවක මඩුල්ලේ අනවශ්‍ය ටික අයින් කරා ජනාධිපතිතුමාට මන්දිර 13ක් තියෙනවා කතරගම ඉඳන් ලංකාව වටි සුඛෝපභෝගී මන්දිර 13ක් 13න් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ජනාධිපතිවරයා 13න් දෙකක් තියාගෙන 11ක් අතෑරියා ඉතුරු ඒවා දැන් ඉස්සරහට ආර්ථික කටයුතු දෙනවා මම ඉතින් මේවායිම අපේ මයංගනේ එකේ හොඳයි සංචාරක ව්‍යාපාර ජනාධිපති මන්දිරයක් මාසයක් නඩත්තු කරන්න කෝටි ගාණක් යනවා ලයිට් බිල් වතුර බිල් දැන් ඒවා ඉතුරු කරා ජනාධිපතිතුමාගේ උත්සව වියදම් අඩු කරා එතකොට ගොඩක් මුදල් ඉතුරු වෙනවද නැද්ද ඉතුරු වෙනවා ඊළඟට අපි ආණ්ඩුව ගන්නකොට ඔබ තමුන්නාන්සලාට කිව්වා ඇමතිවරු කීයක්වත් කරනවා කියලා පොරොන්දු වුණේ ඇමතිවරු 25යි මේ රටේ ඇමතිවරු හිටියද නැද්ද 100 පන්නලා හිටියා මේ මොන රාගලද සචින්ද්‍ර ඇමති ඊළඟට පුෂ්ප කුමාර ඇමති මද්දුම් බණ්ඩාර ඇමති සොයිස ඇමති ඔම ඇමතිලා ගොඩක් හිටියානේ දැන් කනගාටු වෙන්න එපා දැන් ඔබතුමාලට ඉන්නේ නියෝජ්‍ය ඇමති කෙනෙක් විතරයි අම්පාරට කැබිනට් ඇමති නැහැ පොළොන්නරුවට නැහැ නුවරඑළියට නැහැ මට නැහැ කිව්වට මේ කැබිනට් ඇමතිව අපි ඔක්කොම රටට අදාළයි දිස්ත්‍රික්කෙට නෙවෙයි රටටම සේවය කරන්න පත් කරේ රටට දැන් අපි ඔබතුමාලට පොරොන්දුනේ 25ක් පත් කරනවා කියලා දැන් කීයද ඉන්නේ දැන් ඉන්නේ කැබිනට් ඇමතිවරු 21යි අනුර සහෝදරයපත් නොවුණා නම් සජිත් පත් වුණා නම් 21කින් නවතීද 100 පණි හිතලා බලන්න 21කට අඩු වෙනකොට කොච්චර රටට ඉතුරු වෙනවද මාසෙට අපි 21ක් පත් කරාම අපි ඔබතුමාන්සලට ඉතුරු කර ප්‍රමාණය විශාලයි අපි කව ඇමති බංගලා ගන්නෙ නෑ කියලා අපි කිසි කෙනෙක් ඇමති බංගලා ගත්තේ නෑ 21ම ගත්තේ නෑ ඔය ඇමති බංගලා ඉස්සර පාවිච්චි කරා මතකද ගේලියගේ ඇමති බංගලාවට වතුර බිල ලක්ෂ 3යි කියයි මාසෙට වීරවංශට ලයිට් බිල ලක්ෂ 3යි කියයි දැන් අපි එක්කෙනෙක්වත් පාවිච්චි කරන්නේ නැතුව ඒවා ඉතුරුද නැද්ද ඉතුරු කරා ඒවා ජනතාවෙන් ඉතුරු කරා දැන් ඔබ තමුන්නාන්සලා දන්නවද අපිට ලැබෙන පඩිවල විස්තර දැන් නියෝජ්‍ය ඇමති කෙනෙක් ඉන්නවා අපි දෙන්නටම හම්බ වෙනවා පඩි දෙකක් නීත්‍යානුකූලව උන් හදපු නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නිසා ලක්ෂ ගානක පඩියක් පාර්ලිමේන්තු මහලේකම්තුමිය දෙනවා ඇමතිවරයෙක් නිසා අමාත්‍යාංශ ලේකනුත් ලක්ෂ ගානක පඩියක් දෙනවා පඩි දෙක දෙන එකට මොකක් කියන්නේ දෙක දෙන එකට නීතියට කියන්නේ සුභ අනාගතය කියලා උන් මේවා හැදුවේ අනුර සහෝදරයා තීන්දුවක් ගත්ත ආණ්ඩුව ගත්ත ගමන් අපේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු පඩි දෙකක් ගන්න බෑ එකයි ගන්න ඕනේ ඒ අනුව අපි එක පඩියක් නැවැත්තුවා අනිත් පඩිය සාක්කුවේ දාගන්න බෑ පක්ෂ ප්‍රතිපත්තියට අනුව පොදු අරමුදලට දැම්මා දැන් මේ වාඩි වෙලා ඉන්න කතරගම ප්‍රාදේශ සභාවේ සභාපති හේරස් සහෝදරයා ඇතුළු සියලු දෙනාම නාම යෝජනා අත්සන් කරලා තියන්නේ අර පාර්ලිමේන්තු සම්ප්‍රදායටම අනුව තමන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා වැටුප පෞද්ගලික ප්‍රයෝජන ගන්න නැතුව පොදු අරමුදලට දාලා ඒ වගේ ස්වේච්ඡාවෙන් වැඩ කරන කතරගම පළවෙනි ප්‍රාදේශ සභාව හදන්නේ ජාතික ජනබලවේගයේ මාලිමාවේ කණ්ඩායම කියලා මම ඔබ තමුන්නාන්සලාට කියන්න කැමතියි. පඩි ගන්න නැතුව മന്ത്രിවරු බීකර ගන්න කැමති නැහැ. ඒම හොඳයි පළාතක ප්‍රදේශේ ස්වේච්ඡාවෙන් වැඩ කරනවා.
මේ හැමෝම ඇවිල්ලා තියෙන උතුම් කාර්යයක් කරන්න. ආන්නේ කාර්යයට ඡන්දේ පාවිච්චි කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අපි ඉතුරු කරා. දැන් ජයවර්ධන සහෝදරයා දැන් මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ